සද්ධාතිස්ස රජුරුවන්ගෙත් එක්තරා කුමාරිකාවක් ඇවිදිලා තියෙනවා රුවන්වැලි සෑය පවතින ප්‍රදේශයට. ඒ ආපුහාම ඒ වගේම තරුණ හාමුදුරු කෙනෙක් මේ අර කාන්තාව දෙස බලාගෙන ඉඳලා තියෙනවා. මේකත් අට කතාවේ තියෙන්නේ. දෙදෙනා දිහා බලාගෙන ඉදි දෙදෙනාටම උපන්න රාගය. රූපය පමණයි දැකේ කතා කළේ නැහැ. දෙදෙනාටම රාගය උපන්නා. ඉතින් දෙදෙනා කල්පනා කරනවා දැන් කොහොමද දෙදෙනාගේ වෙන්නේ? එතකොට ඒක පිච්චීමක්. බුදුදහමේක උගන්වනවා නත්ති රාගෝ සමෝ අග්ගී කියලා. අග්ගි කියන්නේ ගින්නට. මේක හිතලා බලන්න මේක හරියම ලස්සන ධර්මාර්ථයක්. නත්ති රාගෝ සමෝ අග්ගී. මේ ලෝකේ ගින්දර තියෙනවා. මේ ගින්දර ගත්තාම මේ පෘථුවිය මේ චක්‍රාවාටය පවා විනාශ කරන කල්පාන්තයේ ඇති වෙන මහා ගින්නක් තියෙනවා. හැබැයි ඒ ගින්නටත් වැඩිය ලොකු ගින්නක් තමයි හිතේ ඇති වෙන රාගය නැමැති ගින්නේ. ඇයි ඒකට ගින්නක් කියන්නේ? සංසාරේ පුරාවටම දුක් පීඩා වලින් පුච්චවනවා අපිව. දවනවා, තවනවා, පීඩාවට පත් කරනවා. ඒ ගින්න දැල්ුණා දෙන්නගම හිතවල. කුමක් හින්දාද? ස්ත්‍රියට නම් පුරුෂ රූපය නිසා, පුරුෂයාට නම් ස්ත්‍රී රූපය නිසා. මේ සූත්‍රවල දෙහිකට එතකොට ගැලපෙනවානේ. දෙදෙනා දිහා බලාගෙන හිටියා. රජතුමා තැහැල්ලා ස්වාමින් වහන්සේ ගාවට යන්නත් බැහැ. ස්වාමින් වහන්සේට රජතුමාගේ කාන්තාවක් පරිභෝග කරන්න යන්නත් බැහැ. ඉතින් කල්පනා කළා ඒ රාගය මොනතරම් දරුණුවට ඇති වුණාද කියනවා නම් කය ගිලන් වෙලා දෙදෙනා ඒ මොහොතේම මරණයටපත් වුණා කියනවා. ඒ තරම් පුච්චන්න පුළුවන් රාගයට, මනුස්ස ජීවිතය නැති කරන තරමට පුච්චන්න පුළුවන් රාගයට මනුස්සයාගේ හිත. එතකොට හාත්පසින්ම ආවරණය කරගෙන මැඩගෙන ඉන්නවා කියන එක ගැන ආයෙ කතා තියනවද? හිතන්න. ආයෙ හිතන්න දෙයක් නැහැ. හොඳටම පැහැදිලි.